මේ තියෙන්නේ නුදුරු අනාගතයේ අපිට බලන්න ලැබෙන ජපානයේ හදන K වාහන. ලංකාවේ බට්ට වාහන කිව්වම ටාටා ඇරෙන්න ඩයිහැට්සු හයිජෙට් ලොරි හිම ඔයාලට මතක ඇතිනේ. මෙතන ඔයාලට ඩයිහැට්සුලාගේ යුනිෆෝම් කියන concept එකට හැදෙන EV ට්‍රක් එකයි කාගෝ වෑන් එකයි බලා ගන්න පුළුවන්. මේවා මල්ටිපර්පස් වගේම ඩයිහැට්සුලාගේ පියුරිෆයිඩ් කන්ස්ට්‍රක්ටිව් ඩිසයින් ෆිලොසොෆි එකට අනුව මොඩියුලර් ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි EV වාහන නිසා ඉලෙක්ට්‍රිසිටි එක වෙනම ගන්නේ නැතුව වාහනේ බැටරියම පාවිච්චි කරලා පොඩි පොඩි වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆුඩ් ට්‍රක්ස්, කාර් ක්ලීනින් සර්විස් වගේ ස්වයං රැකියා කරන කොට දෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි. ලංකාවට නම් ඉතින් කොහොම ගැලපෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් EV වලට දැන් තියෙන නැඹුරුවත් එක්ක මේ වගේ එකක් ලංකාවෙත් අපිට බලන්න පුළුවන් වේවි.